Hey guys, ඉතින් කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් මගේ අලුත් vlog එකට ඔයාලා හැම කෙනෙක්වම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහේ vlog එකක්. ඒ කියන්නේ මම මීට කලින් කරපු නැති જાතියේ vlog එකක්. ඉතින් අද කරන්න යන්නේ challenge vlog එකක්. මේකට අද මම විතරක් නෙමෙයි ඉන්නේ. මාත් එක්ක මගේ යාළුවෙකුත් join වෙනවා. එයාව පස්සේ මම introduce කරලා දෙන්නම්. ඊට කලින් මං කියන්නම් අද මොකද්ද මං කරන challenge එක කියලා. ඉතින් අද කරන්න යන්නේ ramen noodle challenge එක. ඉතින් මේක too spicy challenge එකක්. මට සාමාන්‍යයෙන් මගේ ස්පයිසි ටොලරන්ස් එක සාමාන්‍යයෙන් අඩුයි. ඒ චැලෙන්ජ් එකත් එක්ක බලමු. චැලෙන්ජ් එකේ රූල්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒ රූල්ස් වලට යන්න කලින් අපි මේක හදාගමු. ඊට කලින් මම කියවනේ මටත් වැඩි ස්පයිසි කන්න බෑ. මගේ යාළුවට ස්පයිසි කන්නත් බෑ. ඒ නිසා අපි කෝකටත් සර්වයිව් වෙන්න ඕන නිසා පැණි රස ಜಾති ගත්තා. ස්ට්‍රෝබෙරි යෝගට්. එතනින් එහාට ගියාම ඕකේ කේක්. තව ෆ්‍රෙෂ් මිල්ක් එකකුයි අයිස්ක්‍රීම් එකකුයි තියෙනවා. ඉතින් අපි හිතන් ඉන්නවා මේකෙන් චොක්ලට් මිල්ක් ෂේක් එකක් හදන්න. ඒත් එක්කම චොක්ලට් ටිකක් තියෙනවා. ඉතින් මේක ස්පොන්සර්ඩ් by යාළුවගේ බොයිෆ්‍රෙන්ඩ්. Thank you. බලමු මාත් එක්ක මේ රාමෙන් චැලෙන්ජ් එක කරන්න මගේ පාර්ට්නර් කවුද? ඉතින් ඒ පාර්ට්නර් තමයි නිකේෂි. ඉතින් මෙයාටයි මටයි අපි දෙන්නට අවුරුදු කීයක වගේ යාළුකමක්ද තියෙන්නේ? අවුරුදු 20ක. අවුරුදු 20ක යාළුකමක් තියෙන්නේ. ඉතින් මේ මම දන්න තරමින් මෙයාට සාමාන්‍යයෙන් එහෙම වැඩි ස්පයිසි දේවල් කන්න බෑ. හරිද? හරි. එහෙනම් ඉතින් එයාටත් බෑ මටත් බෑ බලමු අපි දෙන්න කොහොමද මේ චැලෙන්ජ් එක කරන්න කියලා. ඉතින් ඔය රෙඩිද? රෙඩිද? රෙඩි. එලගිරි. එහෙනම් චැලෙන්ජ් එකත් එක්ක සෙට් වෙමු. දැන් අපි බලමු මේ නූඩල් එක කොහොමද හදාගන්නේ කියලා. නූඩල් පැකට් දෙකක් තියෙනවා. අපි ඒ කියන්නේ එයාට එකයි මට එකයි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මට නම් මේකේ හොයාගන්න බෑ කොහොමද මේක හදාගන්නේ කියලා. අපි සාමාන්‍ය නූඩල්ස් හදන විදිහට හදලා බලමු. වතුර එක රත් වෙනවත් එක්කම අපි රාමෙන් නූඩල්ස් පැකට් එකේ තියෙන නූඩල්ස් ටික දාමු. පැකට් දෙකක් දානවා අතරම මේ දෙක දාමු. ඉතින් අපේ රාමෙන් නූඩල්ස් පැකට් දෙකට මේ වගේ පැකට් දෙකක් ඒ කියන්නේ පැකට් හතරක් හම්බුණා. මං හිතන්නේ මේක තමයි 2 times spicy රස මන්තරේ. රස නෙමෙයි සැර මන්තරේ. ඉතින් ඒත් එක්කම මේකේ තියෙන්නේ මම හිතන්නේ කැම එක ලස්සන කරන්න උඩින් මොන හරි හින එකක්. ඉතින් මේ වගේ පැකට් දෙකක් දාලා තමයි අපි කන්නේ. අපේ චැලෙන්ජ් එක කරන්නේ. ඉතින් මේ පැත්තෙන් නූඩල් එක තැම්බෙනවා. ඒත් එක්කම අපි ඇඩිෂනලි බිත්තර දෙකකුත් තඹ ගන්නවා කන්න. අපි මේක හදන්නේ වෙනම භාජනයකට සේරම දාලා පැකට් හතරම දාලා මික්ස් කරලා තමයි අපි බෙදා ගන්න හදන්නේ. දැන් හින ගේමක් තියෙනවා මේක මේ සමාන බෙදා ගන්න ඕනේ. ඇති වෙන්නේ නේද? හරි. ඉතින් ඔන්න දැන් චැලෙන්ජ් එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ අපි. අපි හදාගත්ත රාමෙන් නූඩල්ස් දෙක තියෙනවා. ඒත් එක්කම X දෙකකුත් අපි දාගත්තා. මේ විදිහට තමයි පේන්නේ.
ඒත් එක්කම ඉස්සෙල්ලා කිව්වා වගේ සර්වයිව් වෙන්න මේ සෙට් එක තියෙනවා. ඉතින් මේකේ රූල් එක තමයි අපි කැමති වෙලාවක් කරන් ඔයාලට කන්න පුළුවන්. හැබැයි කාලි ඉවර වෙලා විනාඩි 5ක් ඉන්න ඕන. ඒත් එක්කම කාලි ඉවර වෙලා ඔයාලට දරා ගන්න බැරි වුණොත් ඔයා මේ වගේ එකක් පාවිච්චි කරොත් ගේම් එකේ ඔයා පරාදයි. චැලෙන්ජ් එකේ ඔයා පරාදයි. හරිද? ඕකේද? ඕකේ. එහෙනම් පටන් ගමු. ගත්තත් පරාදයි. මොනවද කියන්නේ ඉතින්? කොහොමද සරයිද? කොහොමද මේක කන්නේ? ඔයාලා ලංකාවේ ගහපු රාමෙන් එක කෑවද? කෑවා. කොහොමද ඒකයි මේකයි කම්පැරිසන් එකක් කරොත් ඔයා කොහොමද? ඩෙෆිනිට්ලි රාමෙන් කොරියන් රාමෙන් එකට යනවා. නමුත් ලංකාවේ ප්‍රොඩක්ෂන් එක ගැන මොකද හිතන්නේ සම්බන්ධ හොඳයි. එහෙනම් සර්ණ එක. ඒක කන්න පුළුවන්. මේ කොහමද? වෙන ඇස් වලට කඳුළුත් වෙනවා. කෑවට ඉවර වෙන්නේ නැහැ. මාතෘ හිනාගෙන මෙතේ තරයි කියලා මේක. මේ මොයි කෑවට ඉවර වෙන්නේ ඔය ඉවරයිද? අමතකුණා කියන්න මේ කොරියන් රාමෙන් වලට ස්පොන්සර් කරේ නෙමෙයි. ඇත්තටම ගෙනල්ලා දුන්නේ මගේ අයියා. thank you ඔයාටත්. ඔටියක් දෙන්න. අබා ඇස් එහෙම අල්ලන්න එපා.
karena ini mulai dari dalam dari What give up කරන්න හිතන්නද? අර කතාවක් තියෙනවානේ කණෙන් දුම් දානවා කියලා. ඒක එක්ස්පීරියන්ස් කරන්න මේ වෙලාවට. හොත් කාලා බලන්න කොරියන් රාමෙන් නූඩල් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මට හිතා ගන්න බෑ මේ 2 times spicy එක මෙච්චර සරයි නම් ඊට එහා ගිය spicy levels මිනිස්සු කොහොම කනවද කියලා. හැබැයි මම ලංකාවේ දැකලා තියෙන 3 times spicy එහෙම කන කට්ටිය YouTube bloggers ලා මම දැකලා තියෙනවා. water අඩුද මන්ද? විනාඩි 5ක් ඉන්නත් ඕනේ. කන විදිය පට්ට කැතයි. ඒක හිතන්න එපා. දරා ගන්න බෑ. දුක තමයි මේවා ළඟ තියාගෙන මේක කරන එක. හිත ඉල්ලනවා නෑ. බීපන් වතුර ටික චැලෙන්ජ් එකනේ. Aduh. Udah anti bediin deh. Hari. Ya. අපි දෙන්නව මේ ටිකක් මට කලින් ඉවර වුණා. තප්පර ගානේ විනාඩි 5ක් තියෙනවා. ස්ටාර්ට් කරන විනාඩි 5 ටයිම් එක.
මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම කියන වචන කියන්නේ වචන පැටලෙනවා වගේ ගතියක් තියෙනනේ. හොමින මම තව මේ හොඩ බලන්න උතරින් ගිහිලා මේ පෙප්සි විත් ගෙන්න. විනාඩියක් ඉවරයි. කැස්සකුත් පටන් ගත්තා. හිම්බිනිසා වතුනේ. මාතර වෙනගේ මේ පාදර සරවලීනි බොරුවට කියලා. කඳුරේ නෑනේ මම බොරුවට. රංගපාරක් කියලා හිතන්නේ දැන් තේරෙන්නේ මේක වේදනාව. සල්ලි දීලා වේදනාව ගන්නවා. මේකයි. සල්ලි දීලා වේදනාව ගත්තත් මේකේ අමුතු වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙනම ආතන්නයක් තියෙනවා. එකපාරක් හරි එක්ස්පීරියන්ස් කරන්න. ඒක තමයි ලයිෆ් එකට වටින්නේ. මම මෙහෙම එකක් කරා කියන හැටි කන්න එපා අනිවාර්යෙන්. තව විනාඩි දෙකයි තප්පර 30ක් තියෙනවා. Three times spice එක කෑවොත් කොහොම ඉඳීද? මැරිලා මම මැරෙලා ඇත්තමයි. කඩ බැඩේ දැන් තාවඩ අර නිකන් බඩෙන් පොඩි මේ ගෑස් එකක් වගේ එනවනේ. ඔව් මට නිකන් මෙතන නිකන් පපුව මැද ඒක නිකන් කැකෑරෙනවා වගේ නිකන් මොකද්ද මට කියන්න දෙන්නේ අම්මෝ. හරි මේ චැලෙන්ජ් එකෙන් මම හිතන්නේ දෙන්නම දිනයි වගේ කවුරුත් give up කරන්නේ නැහැ. තව තප්පර විනාඩි 1යි තප්පර 30යි තියෙන්නේ. මම give up කරන්නෙත් නැහැ. මෙයා give up කරන්නෙත් නැහැ කොච්චර උනත්. ගේම් එක draw යයි වගේ මට හිතෙන්නේ. මම අහන්නේ මේ පොඩක් දුවල එහෙම එන්න බැරිද දන්නේ. බෑ. තව හරියට විනාඩියයි. තප්පර 50යි. ඔයාලට give up කරන්න හිතෙන්නේ නැද්ද මේක? හැබැයි දැන් වෙලාව යන්න යන්න නිකන් මේ දිව මේ ස්පයිසි එකට නිකන් හුරු වෙලා වගේ නිකන් ඒක නෝමල් මේකට එන්නේ. තප්පර 18යි. හතයි 5යි 4යි 3යි 2යි 1යි. හරි එහෙනම් ගේම් එක දෙන්නම වින් ගේම් එක ඩ්‍රෝ වෙනවා. කොහොම හරි මේ අපි දෙන්නම මේ චැලෙන්ජ් එකෙන් වින් කරා ඉක්මනට වමු. චියර්ස්. පුංචි කාලේ කිරිබොද්දි මතකද? මේම රැවුලක් වැටෙනවා. සුදු පාටට.
අපි ඔබත් එක්ක. කට පොඩ්ඩක් දිවට පොඩ්ඩක් හරි ගියාට තාම මේ බඩට උගුර මේ කියන්නේ අර මෙහෙම යන මේ ලයින් එකට මේ මාර දැවිලා නේ. මට නිකන් මේ කම්බුල් දෙපැත්තටම නිකන් දනවා වගේ තියෙනවා. ඒක පක්ක සරයි. හැබැයි අපි හිතුවට වඩා දැන් අපි වීඩියෝ එක මුලින් කිව්වනේ අපේ සාමාන්‍ය ස්පයිසි ටොලරන්ස් එක අඩුයි කියලා. අපිට එහෙම කන්න බෑ කියලා. නමුත් මේ කෑව නේද? අපි කියන්නේ ඒ කියන්නේ මම හිතන්නේ මෙහෙමයි. අපි ගෙවල් වලත් එහෙම අර සුදට හුරුවට කන જાති මිනිස්සු මේ සාමාන්‍ය සරකට කනවා. නමුත් මේක අර ගොඩක්ම වැඩිනේ. ඒ නිසා තමයි මේ මං හිතුවා අපිට කන්න බැරුව යයි කියලා. හැබැයි කොහොම හරි චැලෙන්ජ් එක වින් කරා දෙන්න. මම හිතුවේ මම පළදී කියලා ඇත්තටම මුල් කඩ කාලා විනාඩියක් යද්දි මම හිතුවා මම බොනවා තමයි වතුර මේක නම් කන්න බැරි වෙයි. මමත් හිතුවා ඒ කියන්නේ මම හිතුවා දැන් ඔයා මේ බිව්වොත් මම හිතයිනේ ඔයා බිව්වොත් මම බොනවා කියලා. එතකොට මම හිතුවෙත් ඒක තමයි. දැන් මම කොහොම හරි හිතුවේ ඔයා නෑ මෙයා බොනකම් මම බොන්නේ. ඒක ඔයා ඇදගෙන ඇදගෙන ගියා ඊට පස්සේ මමත් ඊට පස්සේ අතාරින්න බෑනේ. දැන් සැර වැඩි හින්දා මම විගහන කෑවේ ඒකත් දැන් කිමිරිමිල ගා තවත් සැරයි කියලා තේරෙනවා. කොරියාවේ මිනිස්සු නම් කොහොම කනවද කියලා හිතා ගන්න බෑ. මඩත් හිතාගන්න බෑ. සාමාන්‍යයෙන් අපි කන විදියට අපිට කන්න නම් බෑ මං නම් කියන්නේ. බෑනේ යා මීට වඩා කනවනේ. මේ මොකද අපි දෙකක්. ඔව්. මේ දෙකක් කියන්නේ අපි දෙන්න එක එකනේ. ඒ කියන්නේ එකක් නේ එකක් කා ගන්න බැරි අපිට කොහොමද වෙන්නේ? ඉතින් ඔන්න ඔය විදිහට තමයි චැලෙන්ජ් වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් චැලෙන්ජ් එකේ මමත් දිනු මමත් දිනු. ඉතින් කොහොමද ඔයාලට චැලෙන්ජ් එක ගැන දැනෙන්නේ? මොකද එක්ස්පීරියන්ස් එක? වත් එක්ක නම් චැලෙන්ජ් එක නැතිනම්. හා. හැබැයි වෙන කෙනෙක් එක්ක නම් කරන්න බැරි වෙයි කියලා මම හිතනවා. හැබැයි ඒක මාරු. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න ආසයි නම් ගෑස්ට්‍රයිටිස් තියෙන අය කන්න එපා. එක්සැක්ට්ලි. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම ආදරෙන් සහ ගෞරවයෙන් ඉල්ලනවා මොනා කරන්න කියලාද? ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් මගේ කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න. අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. ජය වේවා. Bye.